අපි අද දෙමළ හෝඩිය සම්බන්ධයෙන් පොඩ්ඩක් කතා කරලා යමු. දෙමළ හෝඩියට දෙමළෙන් කියන්නේ තමිල් අරිච්චුවඩි. අපිට දෙමළ හෝඩියේ දෙමළ කියන භාෂාවේ සම්පූර්ණ අකුරු 247ක් ඉගෙන ගන්න තියෙනවා. ඒ 247 මේ විදිහට කොටස් 4කට බෙදලා දක්වන්න පුළුවන්. ඒ කියන්නේ උයිර් එලුත්තුක්කල්. උයිර් එලුත්තුක්කල් කියන්නේ ස්වර අකුරු. දෙමළ හෝඩියේ අකුරු 200 සම්පූර්ණ අකුරු දෙමළ අකුරු 247 ඇතුලේ ස්වර අකුරු 12ක් තියෙනවා. ඊට අමතරව මෙයි එලුත්තුක්කල්. මෙයි එලුත්තුක්කල් කියන්නේ ගතගුරු. මෙයි එලුත්තුක්කල් කියන්නේ ගතගුරු 18ක් අපිට දෙමළ හෝඩියේ තියෙනවා. ඊට පස්සේ උයිර් මෙයි එලුත්තුක්කල්. උයිර් මෙයි එලුත්තුක්කල් කියන්නේ මිශ්‍ර අකුරු. මිශ්‍ර අකුරු 216ක් තියෙනවා අපිට දෙමළ හෝඩිය ඉගෙන ගන්න. ආයිද එලුත්තුක්කල්. ආයිද එලුත්තුක්කල් කියන්නේ ආයිද අකුරු. ආයිද අකුරු එකයි තියෙන්නේ මේ තියෙන මේ අකුර. අපි දැන් බලමු මේ අකුරු ටික කොහොමද යෙදෙන්නේ කියලා දෙමළ හෝඩියේ. මුලින්ම අපි උයිර් එලුත්තුක්කල් කියන්නේ ස්වර අකුරු 12 මොනවාද කියලා බලමු. මේ තියෙන්නේ ස්වර අකුරු 12. අයන්න, ආයන්න, ඉයන්න, ඊයන්න, උයන්න, ඌයන්න, ඒ, අයි, ඕ, අව්. මේ තියෙන්නේ අකුරු 12. මේ ලියන ආකාරය මේ විදිහට බලා ගන්න. ගොඩක් අය එක එක විදිවලට ලියනවා. ඒ වුණාට මෙහෙම තමයි හරියටම ලියන්නේ. ඊට අමතරව මෙම ස්වර අකුරු මේ තියෙන ස්වර අකුරු 12 වචනයක මුලට විතරයි යෙදෙන්නේ. මැදට අගට එහෙම ස්වර අකුරු යෙදෙන්නේ නැහැ. ඊට අමතරව දැන් අපි බලමු ගතකුරු මොනවාද කියලා. ගතකුරු 18ක් තියෙනවා කියලා මම කියවනේ හොඩි. මේ තියෙන්නේ ගතකුරු 18. උක්, උච්, උට්, උත්, උප්, ර්, ඤ, ය, ըට්, ල්. මේ තියෙන ගතකුරු 18. මේ තියෙන මේ ලියන විදිහ මේ තියෙන ගතකුරු 18. මේ දෙමළ භාෂාවේ තියෙන ගතකුරු 18ම හල් අකුරු. ඒ ගතකුරු වචනයක මුලට යෙදෙන්නේ නෑ කවදාවත්. මැදටයි අගටයි විතරයි මේ ගතකුරු 18 යෙදෙන්නේ. මම මේ හෝඩිය සම්බන්ධයෙන් කරන්නේ කෙටි පැහැදිලි කිරීමක්. මේ සම්පූර්ණ මේ තියෙන අපිට ඉගෙන ගන්න තියෙන සම්පූර්ණ දෙමළ හෝඩිය අකුරු 247ම මේ තියෙන්නේ. මේකේ මේ හරහට තියෙන්නේ ස්වර අකුරු 12. අයන්න, ආයන්න, ඉයන්න, ඊයන්න, උයන්න, ඌයන්න, ඒ, අයි, ඕ, අව්. මේ ස්වර අකුරු 12 තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ ආයිද අකුර. මේ පහළට තියෙන්නේ මේ අතර තියෙන්නේ ගතකුරු 18. අපි නැත්තම් එහෙමනම් හල් අකුරු 18. නැත්තම් ව්‍යංජන 18 තමයි මේ තියෙන්නේ. මේ තියෙන අකුරු ඔක්කොම මිශ්‍ර අකුරු. මේ 216 මිශ්‍ර අකුරු මේ තියෙන්නේ. මම එකක් උදාහරණයක් විදිහට කියන්නම්. අකුරු එකතු වෙලා තමයි ක, උක්, ආ, කා, උක්, ඊ, කී. මේ අකුර මෙතනින් එහාට වෙනස් වෙනවා. මේක උක් උනාට අයන්නත් එක්ක එකතු වුණා. මේක ක, ග, හ කියන අකුරු තුනම කියන්න පුළුවන් අපිට මේකේ. ඊට අමතරව මේ ච අකුර උච් එකතු වුණාම ස, ච, ජ කියලා අකුරු තුන අපිට කියන්න පුළුවන්. මේ අකුරට අකුරු සිංහලෙන් අකුරු තුනක් එනවා. මේක ඒ විදිහට හැදෙන විදිහට මේ මම එකක් උදාහරණයක් විදිහට දාලා තියෙනවා. මේ අකුර එකතු වුණාම ට. ඒකට අමතරව අපි ට, ඩ කියලා මේ අකුරු දෙකම කියන්න පුළුවන් මේ අකුරට. ඊට මේක ත් අකුරට අයන්න එකතු වුණාම ත, ද. ත අකුරට අමතරව ද අකුරත් එකතු වෙනවා. මේ අකුර එකතු වුණාම ප, බ. ඒක මේ විදිහට හැදෙනකොට ආ, පා, බා කියලා කියන්න පුළුවන්. ඊ, පී, පී, බී දෙකම කියන්න පුළුවන්. ඊ, පී, බී දෙකම කියන්න පුළුවන්. මම මේ උදාහරණ එකයි දාලා තියෙන්නේ. මේක කෙටි හැඳින්වීමක් නිසා මම මෙහෙම එකක් විතරක් උදාහරණයක් අරගෙන කිව්වේ. මේ විදිහට තමයි දෙමළ හෝඩිය අකුරු ටික සම්පූර්ණයෙන් හැදෙන්නේ. මේ ස්වරයක් හරි මේ වගේ ස්වරයකුයි මේ ස්වර 12 අතරින් එක ස්වරයකුයි මේ විදිහේ තියෙන ගතකුරක් නැත්නම් හල් අකුරක එකතු වෙලා තමයි මිශ්‍ර අකුරු හැදෙන්නේ. මේ තියෙන මම මේ විදිහට ලියපු උදාහරණ ටික. ආ, කා, ගා, හා තුනම කියලා කියනවා මේ ටික. උච්, ඊ, චී, සී, චී, ජී තුනම කියනවා. ඒ, මේ විදිහට තමයි මේ තියෙන මිශ්‍ර අකුරු 216 මේ තියෙන්නේ. එතකොට අපිට දෙමළ හෝඩිය සම්පූර්ණ 200 අකුරු මේ දෙමළ හෝඩිය සම්පූර්ණ අකුරු 247ම හැදෙන්නේ මෙන්න මේ විදිහට තමයි. ගතකුරු ඒ කියන්නේ මෙයි එලුත්තුක්කල්, උයිර් එලුත්තුක්කල්, ගතකුරු 18ක් තියෙනවා අපිට මෙයි එලුත්තුක්කල් 18යි. උයිර් එලුත්තුක්කල් කියන්නේ ස්වර අකුරු 12යි. ඊට පස්සේ උයිර් මෙයි එලුත්තුක්කල් කියන්නේ මිශ්‍ර අකුරු 216ක් තියෙනවා. ආයිද එලුත්තුක්කල් කියන්නේ ආයිද අකුරු එකක් තියෙනවා. ඒ ඔක්කොම එකතු කරාම එකතු තමයි මේ හැදෙන සම්පූර්ණ අකුරු 247. මේ තියෙන්නේ 247 අකුරු.